තෙරුවන් සරණයි සියලුම දෙනාට. ගම්මාර දේවාලය අප විසින් අද දිනත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය ටිකේ වීඩියෝ කීපයක් මම දැක්කා. සමහරු මේ දේව පිළිම ගැන නොයෙක් අදහස් දක්වලා තියෙනවා. ඒ කරන යටිගම් කරන දරුවෝ නොයෙක් අදහස් පළ කරලා දෙනවා. ඔතනදී මම නම් දකින්නේ සාමාන්‍යයෙන් තමුන් වඳින පුදන දේවස්ථානයේ තමුන්ට පිළිමයක් ගන්න අවශ්‍ය නැහැ. මම නම් කොහෙත්ම මේ ප්ලාස්ටර් පැරිස් කියන එක නම් අනුමත කරන්නේ නැහැ. දේව පින්තූර කියන එක අනුමත කරන්නේත් නැහැ. මොකද ඒවා ඒ පිළිම වැන්ද කියලා ඒ පිළිම බලවීමක් නැහැ. මොකද අපි කාලයක් තිස්සේ වඳිනකොට ඒ පිළිම වලට හරි පිළිමයක් සිමෙන්ති හෝ සිමෙන්ති මාධ්‍යයෙන් හදා ගන්නවා. ඒකට මොකක් විදියට මැණික් ගල් තියන්න පුළුවන්. මේ පිළිමේ බල වෙන විදිහට ආවරණයක් තියන්න පුළුවන්. පේ කරගෙන ඇවිල්ලා නැත්නම් යන්ත්‍රයක් හරියට ජීවත් කරලා තැන්පත් කරලා ඒ විදිහට කරන්නත් පුළුවන්. මගේ නම් ගොඩක් වෙලාවට තියෙන පිළිම වලට මම නේත්‍රා වලට මැණික් ගල් තියලා තියෙනවා. ඒ වගේ තමුන්ට වරන් කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ නම් තමුන්ට හිතෙන විදිහට පිත්තල හෝ පස්ලෝ වලට යනවා නම් ඊටත් වැඩිය හොඳයි. රන් රිදී වලට යනවා නම් ඊටත් වැඩිය හොඳයි. ඒක අපි මැරෙනකොට ඒක නිකම්ම පිත්තල පිළිමයක් වෙන්නේ නැහැ. හරියට මේකට වතාවක් කරන්න මොකද මේ පිළිමේ බල වෙන පිළිමයට මේක ඇබ්සෝබ් කරගන්න. ඒ කියන්නේ මේකට ශක්තිය උරා ගන්නවා. අපි මූල ශක්තියින් දැන් මෑණියන්ගේ පිළිමයක් කියමු, සූනියන් දෙවියන්ගේ හෝ ගම්මාර දෙවියන්ගේ කියමුකෝ. අපි මේ දේවතාවුන් වහන්සේලාගේ පිළිමයකට වතාවක් කරන්න ඒකට ශක්තිය උරා ගන්නවා. කාලයක් යනකොට ඒක නිකම් සමහර දේවාල වලට තියෙන සමහර කෝවිල් වලට ගිහිල්ලා හිතුවකමනින් දෙයක් ඉෂ්ට වෙනවා කියන්නේ. එතකොට ඒ තැනට එන්නේ ඒ තියෙනා වූ පිළිමවල අපි මුන්නේසරන්දේ මාලිගාවක දැන් උතන ශිව දෙවියන්ගේ ශිවලිංගයක් තියෙනවා. මම හිතන්නේ අවුරුදු 4500කට එහා. ඒ කියන්නේ ශ්‍රාවණ යුගයේ ඉඳන් එන ශිවලිංගයක් තමයි ඒ ස්ථානයේ තියෙන්නේ. එතකොට මානාවියේ එතන තියෙන්නේ රාම දෙවියන් විසින් ශිව දෙවියන් වන්දනා කරපු ශිවලිංගයක්. එතකොට කාල සීමාව බලන්න. ඒ කාල සීමාවෙන් නම් ඒ දෙන්න වතාවක් කරලා ගොඩාක් බල වෙලා තියෙනවා. ඒ තැන ගිහිල්ලා අපි ශිව දෙවියන්ගේ බතිමතෙක් විදියට නැත්නම් ඒ අදාළ දෙවියන්ට ඉල්ලීමක් කරන තැනින් ඒ කාරණා ඉෂ්ට වෙනවා. ඒ තැනට එන්න ඒක ඒ ශක්තිය ගැඹු වෙනවා. අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු සමහර වෙලාවට 200 300 ඊට එහා ඔය මම කියපු ඒවා අවුරුදු මම හිතන්නේ 4000කට එහා. ඒ වගේ ශක්තිය උරා ගන්නවා. දැන් අපි සමහරකට දැන් මනුස්ස ජීවිතය ගත්තාම අවුරුදු 50යි 60යි 70යි. එතනින් අපි පස්සේ මැරිලා යනවා කියන්නේ. එතනින් පස්සේ සමහර වෙලාවට මේ පිළිමේ විසික් කරන්න වේද කියන දේ හිතන්න එපා. අද ඔය ගම්බාර දේවාලය, එතකොට ගලේ දේවාලය දැන්ට අවුරුදු 25කට 30කට විතර කලින් සාමාන්‍ය ගම්වැසියෙක් පහනක් තිබ්බ තැන. ඇයි අද ගම්බාර දෙවියන්ගේ අඩි 50ක පිළිමයක් ඒ ස්ථානේ හදන්නේ? ඒ ස්ථානේ අඩි 50ක පිළිමයක් හදන්නේ දුක කියන්නේ. මනුස්සයන්ගේ දුක කියන්නේ ඇවිල්ලා දෙපා වල වැඳ වැටිගෙන ගම්බාර දෙවියෝ දිහා බලාගෙන ඒ තමුන්ගේ තියෙන භක්තියෙන් ඒ දුකක් කියන්නේ. එහෙනම් මම දැක්ක කීප දෙනෙක් මේ පිළිම වලට විග්‍රහ කරලා තියෙනවා. පිළිම වලට ලාංසු තියනවා කියනවා, අරක කියනවා, මේක කියනවා. ඒවා ඉතින් හිට්ලු. තමුන් වදින තැන. දැන් දජගුණ්ඩ දේවාලය අපි ගමු. ඒකෝට දජගුණ්ඩ දේවාලය ගත්තාම දජගුණ්ඩ දේහාඳුරන්ගේ රන් ආලේපිත රන් පිළිමයක් මම හිතන්නේ තියෙන්නේ. ඒකෝට ඇයි එතන ඒ තරම් බලවත් තියෙන්නේ? ඒකෝට රජ කාලේ රජවරු ඉදි කරපු දේවල්. එහෙමනම් දැන් මේ බුදු පිළිමත් ඒ විදිහට මේක පවත්වගෙන යන්න. ඒ කියන්නේ මනුස්සයන්ට ආමිෂය තමයි වැදගත්. මේ ප්‍රතිපත්තිය තමයි ප්‍රධානම වැදගත්. හැබැයි ආමිෂ පූජාව වැදගත් වෙනවා. මනුස්සයන්ගේ දුක කියන්න හිත නිවා ගන්න. මනස වියෝල් වෙන කෙනෙකුට ඇවිල්ලා බුදු පිළිමයක් දකින්නකොට ඒ මනස නිවෙනවා. ඒ මනස සුවපත් වෙනවා. ආන් ඒ වගේ තමයි දෙවියන් ඉදිරියේ. දැන් මම නම් ලොකු පිළිම තියාන වඳිනවා. හෙට අනිද්දා තව ඊට වැඩි ලොකු පිළිමයක් කියනවා. හැබැයි එහෙම තියාන වඳින්න සංසාරේ ලොකු පිනක් තියෙන්න ඕන. දෙවියන් එක ගනුදෙනුවක් කරලා තියෙන්න ඕන. ඒ වගේ පිළිමයක් තියාගෙන වතාවක් කරගෙන ඒ ටික කරන්න. ඉතින් මම මේ දැක්ක දෙයක් මේ කාටවත් ආගිව් කරන්නවත් කාත් එක්කවත් මේ ගැටෙන්නවත් නෙමෙයි. වරන් දරුවන්ට ඒ කියන්නේ ගැටි දරුවෝ ඉදිරියේදී ඔබේ චූටි පහන් පැලක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඒකට ඔබට පුළුවන් නම් ශාස්ත්‍ර පරිස් පිළිම ගන්න ඒ වගේ අර ශක්තිය උරා ගැනීමක් වෙන්නේ සිමෙන්ති පිළිමයක්. නැත්නම් එතනින් එහාට ගියාම පිත්තල පිළිමයක්. ඒ නැත්නම් අර ඩොලොමයිට් පිළිමත් හොඳයි. සාමාන්‍ය ඒ වගේ පැවැත්මක් තියෙනවා. කාලයක් යනකම් ඒ වගේ ශක්තිය උරා ගැනීමක් වෙනවා. ආන් ඒ වගේ නැත්නම් කළුගල් පිළිම නම් වඩාත් හොඳයි. ඒක පරම්පරා ගානකට පවතී. අද ඔබ ඔය තියෙන පහන් පැල සමහර වෙලාවට තව අවුරුදු 100ක් යනකොට උතන මේ ප්‍රදේශවාසී පළාත්වාසී වඳින ගමේ දේවාලයක් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.
හැබැයි ඒ ඉදිරිය ගැන මම හිතන්නේ නැතුව මම මගේ අදහස එහෙම ඉදිරිය ගැන හිතන්න එපා. මම නම් දේවස්ථානයම හදලා සම්පූර්ණ සීමාව හතර වටින්ම වෙන් කරලා ඒක මම අයින්ම කරලා තියෙන්නේ. යම් කිසි කාලයකදී දැනට තාම නැහැ. වෙන් කරලා තියෙන්නේ මේ සීමාව සම්පූර්ණයෙන්ම මම මෙතන අතාරිනවා. මම භූමියෙන්ම මම මේක අයින් කරනවා. දේවස්ථානයේ මම නැති කාලෙක කවුරු කරයිද නැද්ද කියන්නවත් මම දන්නේ නැහැ. හැබැයි මේක පවත්වගෙන යයි. මොකද දෙවියන්ගේ බැතිමතුන් ඇවිල්ලා මෙතන වඳි උදයි ඒකවල මෙතන වතාවත් කර ඒ විදිහට ඔබලත් හිතලා කරන්න. මගේ අදහසක් කියන්නේ කොහොම කරුවත් තමුන් වඳින පිළිමේ ඔය නිකන් එහෙම පිළිම තියාන වෙන්නට ඒ යහම් බල වෙන්නේ නැහැ. හොඳ යහනක බල වෙන්න නම් අනිවාර්යෙන් හොඳ පිළිමයක් තියෙන්න ඕන. හොඳ අංග ලක්ෂණ තියෙන නේත්‍රා හොඳට තියෙන එතකොට ඒ අංග පසක තියෙන පිළිමයක් වෙන්න ඕන බල පිළිගන්න. නැතුව එහෙම ගියාට පිළිමයක් තියාගෙන ඒව නැති අපිට ගල් කැලක් තියාන වඳින්නත් පුළුවන් නේ. ජීවලිංගයක් තියාන අපි වඳින්න. හැබැයි ඒක නිකන් ගලක් තියාගෙන අපිට වඳින්න තිබ්බනේ නම් මේ ජීවලිංගය කියලා. නෑ ඒක තමුන්ගේ භක්තිය. හැබැයි ඊට වැඩිය ඒක හරි විදිහට ඒක නිර්මාණය කරලා ඒක තැම්පත් කරපුවාම ඒවයි බල පිහිටනවා. ඒ හින්දා මේ නොඑක අය නොඑක මත දරයි. හැබැයි ඔබලා හරි අවබෝධයෙන් හරි විදිහට මේ දේ දකින්න මම මේ මගේ අදහසක් මම මේ ඉදිරිපත් කරන්නේ. ඔබලා වඳින පිළිමේ තව කාලයක් යනකොට අවුරුදු 50ක් 100ක් යනකොට ඔයිට වැඩිය වෙනස් විදිහකට තියෙන්න පුළුවන්. ඒ හින්දා එහෙමනම් එදා මේ කලාවැවේ බර්ණ ගල්වඩුවා එතකොට අවකන පිළිමේ නෙලන්නේ. දැන් වසර කීයද? ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තමයි ඒක කරලා තියෙන්නේ. එතකොට මේ වෙනකම් මේක පවතිනවා. එතකොට භක්තිය නැද්ද? මිනිස්සු වඳින්නේ නැද්ද? මිනිස්සු ගිහිල්ලා වතාවත් කරන්නේ නැද්ද? ඒම කරන්න තමයි මේක කරන්නේ. මේ අද කරලා හෙට නැති වෙන්න අර දේවාල කඩ අරින්න කට්ටිය. ඒ කට්ටියට නම් මේක හරියන්නේ නැහැ. දේවාල කඩ නෙමෙයි. යටිදරුවෙක් හරියට දෙවියන් කෙරේ භක්තියෙන් ශ්‍රද්ධාවෙන් මේ දේ කරනවා නම් ඒ විදිහට කරගෙන යන්න හොඳ පිළිමයක් ගන්න හොඳ විදිහට ඒවට වතාවත් කරන්න ඒ ස්තෝත්‍ර කවි ගායනා කරන්න ඒව කරන්න තමයි මේ පිළිමයට ඒ ශක්තිය මූල ශක්තියෙන් පුරා ගන්න. දැන් මෑණියන්ගේ ගත්තාම කාලේ මෑණියන්ගේ ප්‍රධාන දසවතාරයනේ අපි අදහන්නේ. එතන ගියා ගියාම මෑණියන්ගේ ඊට වැඩි ලොකු ශක්තියක් තියෙනවා. ඒතකොට මේ මූල ශක්තියෙන් අපි වැන්දට ඒක මේ උලඟ වගේ නෑ. ඒ මූල ශක්තියෙන් අපි හරියට වඳිනකොට ඒ මෑණියන්ගේ ශක්තිය උරා ගන්න පුළුවන් දෙයකට ඒ කියන්නේ පිළිමයකට නැත්නම් ඒ කළු ගල් පිළිමයකට පිත්තල පිළිමයකට වතාවත් කළොත් ඒකේ ලොකු බලයක් එතන ගැබ් වෙනවා. ඒක ඇබ්සෝබ් කරගන්න උරා ගන්න. ඒ හින්දා ඒ විදිහට කරගෙන යන්න. එතකොට මේකේ තව කෙනෙකුට අපි නැති කාලෙක හරි තව දරුවෙකුට තව මිනිස්සුන්ට ඇවිල්ලා ඒ දෙපා මුල වෙන වැටිලා මෑණියන්ට දුක කියලා පිළිටක් ගන්න පුළුවන් විදිහට ඒ දේවල් කරන්න මේ මගේ අදහසක්. කොහොමත් තමුන්ගේ අහන්නේ හොඳ පිළිමයක් තියාගෙන වඳින්න. ඒක ඔබලාගේ මනසින් දැකලා මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා ඔබලාට හිතන්න පුළුවන්. ඒ හින්දා අර කියන්නම් වාලේ කවුරුත් කියන දේ කරන්න යන්න එපා. මගේ අදහස මම ඉදිරිපත් කරන්නේ හොඳ පිළිමයක් තියාගෙන හොඳ විදියට වඳින්න. එතකොට මේ පිළිමේ පිහිට ඔයාලට දැනෙයි. නිකන් ඔයාලා ඒක වෙනස ඔයාලට හොඳටම හොයා ගන්න පුළුවන්. නිකන් පින්තූරයක් තියාගෙන ඔයාලා වැඳගෙන යන්න. ඒකම තව යහනක හොඳ පිළිමයක් තියාගෙන පිටතර පිළිමයක් තියාගෙන වතාවත් කරගෙන යන්න. එතකොට ඔය පින්තූරේ තියාගෙන ඉන්න එකේද යහනේ බලය හිටින්නේ අර අනිත් පිටතල පිළිමේ තියෙන කේද කියන එක ඔබලාටම වෙනස දැනගන්න පුළුවන්. මොකද ඒකට ශක්තිය ඇබ්සෝබ් කරගන්න. හැබැයි අර පින්තූරේ තියන වගේ යහනේ ඒකේ ශක්තිය ගැබ් වෙන්න තැනක් නැහැ. ඒක වඳින වෙලාවට එතන ආකර්ෂණය කරනවා. ඊට පස්සේ ආයෙ නැති වෙනවා. ඒ හින්දා ඔබගේ යහනට පුංචි උනාට කමන්නේ පොඩි පිටතල පිළිමයක් හරි තියාගෙන වඳිනවා නම් මම නම් සතුටුයි. එහෙම තමයි මේක දියුණු කරගන්න ඕන. ඒක අපි මරණාම කොතෙන්ද යන්නේ හිතන්න එපා. ඒක දේවල් ඒ කියන්නේ දෙවියන්ගේ ශක්තිය ගැඹුණා නම් ඒ දෙවියන් අදාළ තැනට හරි පුද්ගලෙක් අතර හරි ඒක යන්නපත් කරනවා. ඒක නිකන් ආවට ගියාට ඒවා විනාශ වෙන්නේ නැහැ. දෙවියන්ගේ බැල්ම වැටලා තියෙනවා නම් දෙවියන්ගේ ආකර්ෂණය එතන තියෙනවා නම් ඒක එතන විනාශ වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය පුද්ගලෙකුට හරි ඉදිරි අනාගතේ කෙනෙකුට හරි ලැබෙයි. එහෙම හිතාගෙන ඔයගොල්ලෝ ඒ කටයුතු කරන කරගෙන එහෙනම් තෙරුවන් සරණයි සියලුම දෙනාට ගම්බාර දෙවි පිහිට